අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම DN Mobile YouTube channel එකට. අද මගේ අතේ තියෙනවා Chinese phone එකක්. මම අද හිතුවා ඔයගලන්ට මෙන්න මේ Chinese phone වල තියෙන charging IC එක ගැන පොඩි explain එකක් කරන්න. හරිද? ඉතින් කොහොමද මේ charging IC එක පිච්චිලාද නැද්ද හොඳයිද කියලා check කරගන්න අපි කොහොමද මේවට භාවිතා කරන tricks කියන එක තමයි අපි අද කතා කරන්නේ. එතකොට අපි මේක cool testing එක බලනවා, hot testing එක බලනවා, දෙකම බලනවා. මේ GR ටික මම දෙනවා ඔයගලන්ට voltage ටික දෙනවා. මේ line සම්බන්ධව අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපිට comment එකක් දාලා තියන්න. මේ line කොහටද යන්නේ, කොහොමද ගමන් කරන්නේ, මොනවද මේවෙන් වෙන්නේ කියන එක අපි වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට ගෙනල්ලා දෙන්නම්. right. අද අපි පටන් ගමු මෙන්න මේ charging IC එක කොහොමද අපි check කරන්න කියන method එකට තමයි අපි යන්නේ. එහෙනම් ඊට කලින් කියන්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි. එහෙනම් අද අපි වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ එක පටන් ගන්නේ අපි මුලින්ම කරන්නේ cool testing එක. ඒ කියන්නේ මේක GR value එක තමයි අද මම ඔයගලන්ට ලබා දෙන්නේ. මෙන්න මේක හරහා අපිට පුළුවන් අපේ phone එකේ තියෙන මෙන්න මේ charging IC එක හොඳයිද නැද්ද කියලා බලන්න. මේකට අපි ගන්නේ GR සඳහා අපිට අවශ්‍ය වෙන්නේ අතපාර ප්‍රොබ් එක ground කියලා පල්පාර ප්‍රොබ් එකෙන් තමයි අපි check කරන්නේ. මේක දාන්න ඕනේ buzzer mode එකට තමයි දාන්න ඕනේ අපේ multimeter එක. හරිද? right. මුලින් මම කරන්නේ රතුපාට ප්‍රොබ් එක මේක ground තියනවා. තියලා වෙරලා පළවෙනි pin එක අපි check කරනවා GR එක. පළවෙනි pin එකේ GR එක එන්න ඕනේ 300ත් 800ත් අතර GR එකක් එන්න ඕනේ. අපි බලමු එනවද කියලා පළවෙනි pin එකට. 700ක GR එකක් එනවා. ඒ කියන්නේ පළවෙනි pin එක මේකේ okay. කිසි ප්‍රශ්නයක් නැහැ. 700ක GR එකක් එනවා කියන්නේ. එතකොට අපි දන්නවා මේකේ ලෙඩක් නැහැ. මේ line එක okay කියන එක ඔයාලට fault එක find කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක විදිහට අපි ගන්නවා. දෙවෙනි එකේ GR එක දැන් මේකේ පෙන්නනවා 980ක්. හරිද? එතකොට මේකේ GR එක අපි සාමාන්‍යයෙන් බලන්නේ 700ත් 1200ත් අතර වගේ GR එකක් එන්න ඕනේ. මෙන්න මේ අතර GR එකක් එනවා නම් මේකේ ප්‍රශ්නයක් නැහැ දෙවෙනි pin එකේ. හරිද? ඊළඟට අපි බලන්න ඕනේ තුන්වෙනි pin එක. තුන්වෙනි pin එකේ සාමාන්‍යයෙන් 600ත් 900ත් අතර GR එකක් එන්න ඕනේ. අපි බලමු කීයක් එනවද කියලා මේකේ තියෙනවා 747ක GR value එකක්. ඒ කියන්නේ මේ pin එකෙත් IC එක ඇතුලේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් අපි pin 3ක් check කරා. දැන් අපි check කරන්න ඕනේ 4 වෙනි pin එක. 4 වෙනි pin එක මෙන්න මේ විදිහට මම check කරනවා. 4 වෙනි pin එකේ GR එක 300ත් 600ත් අතර එන්න ඕනේ. මේකේ තියෙනවා 496ක GR එකක්. ඒ කියන්නේ මේ pin එකත් okay. හරිද? ඊළඟ එකත් 300ත් 600ත් අතර තමයි එන්න ඕනේ. ඒකේ තියෙනවා 602ක GR එකක්. මේ pin එකත් okay. ඊට පස්සේ අපි අවසාන pin එක විදිහට ගන්නවා. මේකේ 300ත් 800ත් අතර GR එකක් එන්න ඕනේ. අපි බලමු මේක කීයක් එනවද කියලා. ඒකේ තියෙනවා 502ක GR එකක් එනවා. ඒ කියන්නේ මේකත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ phone එකේ මේ IC එක okay. හරිද? මෙන්න මේ විදිහට තමයි අපි GR එක මුලින්ම check කරගන්න ඕනේ මෙන්න මේ IC එකේ. ඒ කියන්නේ අපේ keypad phone වල තියෙන මෙන්න මේ charging IC එකේ 6 pin IC එකේ GR ටික ඔන්න ඔය ටික. ඔය ටික හොඳට මතක තියාගන්න. මෙන්න මේ GR ටික එනවා නම් මේ IC එකේ ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම වෙන තැනක තමයි fault එක තියෙන්නේ. හරිද? සමහරක් වෙලාවට මේ IC එක මේ විදිහට GR එක පෙන්නලා වෙන තැනක short එකක් තිබ්බොතින් අපිට ඒ check කරගන්න බෑ. එතකොට අපි මේක voltage එක හරහා තමයි check කරගන්න ඕනේ. අපි බලමු මේ pin 6 voltage එක කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ සමහරක් වෙලාවට ඉගෙනගෙන ඇති pin 4ක් output එක pin දෙකක් තමයි අපේ ඇතුළට එන්නේ කියලා. දැන් තියෙන ඒවා ඔක්කොගෙම අපිට තියෙනවා output තියෙනවා මේ වගේ. ඒවා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ line කොහෙටද යන්නේ, මේවා මොකද්ද වෙන්නේ කියන එක අපි අනිවාර්යයෙන්ම check කරගන්න ඕනේ. හරිද? එහෙම check කළා තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ සම්පූර්ණම IC එක find කරගන්න. එතකොට මේකේ fault එකක් තියෙනවා නම් මේ fault එක මේකේ නෙවෙයි තියෙන්නේ වෙන තැනක තියෙන්නේ කියන එක අපිට අල්ලගන්න පුළුවන්. හරිද? අන්නේ හින්දා තමයි අපි කියන්නේ ෆෝන් කෝස් එකක් කරනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ හොඳ දැනුමක් තියෙන තැනකින් කෝස් එක කරගන්න. එතකොට ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ගොඩ යන්න පුළුවන්. නැත්තම් ඔය රුපියල් මාසෙට ලක්ෂ 5ක් මාසෙට ලක්ෂ 2ක් හොයන්න පුළුවන් කියන තැන් වලට ගිහිල්ලා බලන්න ඔයගලන්ට මොකද වෙන්නේ කියලා. ඔයගලන්ට සාමාන්‍යයෙන් ෆෝන් එක charging pin එකක් ගහගන්න බැරි තත්ත්වයක තමයි ඉන්නේ අපරාධි සල්ලි ඔයගලගේ කාලේ. ඒගොල්ලෝ එතන කරන්නේ ඒගොල්ලන්ගේ business එක විතරයි. තවත් තැන් කරනවා වෙන තැන් වලින් අහුලන් ඇවිල්ලා පොඩ කියා දෙනවා. අපි එහෙම නෙවෙයි. අපි සම්පූර්ණයෙන්ම ටෙස්ටින් වලින්ම තමයි ඔක්කොම කියලා දෙන්නේ. right. අපි බලමු දැන් voltage එක කොහොමද මේකේ එන්නේ කියලා. charging pin එක හරියට වැදිලා නැද්ද බන්දා? හරි. දැන් බලමු මේකේ පළවෙනි pin එකට යන්න ඕනේ 5.2 voltage එකක්. 5.2 අනිවාර්යෙන් එන්න ඕනේ. මේ තියෙන 5.2 එනවා මේකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. 5.2 කියන්නේ මේකේ input voltage එක කිසි ප්‍රශ්නයක් නැති වෙනවා. එතකොට V-bus line එක short උත් නැහැ. IC එක short උත් නැහැ. දෙවෙනි එකට අපි බලන්න ඕනේ දෙවෙනි එකේ තියෙනවා 3.7 ඉඳලා 4.6 වෙනකන් නැත්නම් 4.8 වගේ වෙනකන් voltage එකක් එන්න ඕනේ. අපි බලමු මේ කීයක් දෙන්නේ කියලා. 4.5 voltage එකක්
මේකේ එනවා 4.5 කියන්නේ මේ පින් එක කිසි ප්‍රශ්නයක් නැහැ හරිද නැත්නම් මේකේ වෝල්ටේජ් එක 3.6 වලට වඩා අඩු වුණොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා තුන්වෙනි එක බලමු අපි තුන්වෙනි එකෙත් ඒ සේම් වෝල්ටේජ් එකම තමයි එන්න ඕනේ මේකෙදී හැබැයි වෝල්ටේජ් එකේ කවුන්ට් එක වෙන්නේ 2.8 ඉඳලා 4.2 වෙනකම් හරිද මේකේ තියෙන්නේ 3.2 වගේ වෝල්ටේජ් එකක් මේක ස්ටේබල් තියෙන්න ඕනේ ස්ටේබල් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේක අඩු වැඩි වීමක් වුණොත් නැත්නම් අන්ස්ටේබල් වුණොත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා හරිද ඊළඟට අපි බලමු හතරවෙනි පින් එක හතරවෙනි පින් එකේ දෙන්න ඕනේ 2.8 ඉඳලා 4.3 වගේ වෙනකම් වෝල්ටේජ් එකක් එන්න ඕනේ හතරවෙනි පින් එකේ 4.2 පෙන්වනවා මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ මේකෙත් අවුලක් ඇත්තෙම නැහැ ඊළඟට අපි බලනෝනේ පස්වෙනි පින් එක පස්වෙනි පින් එකෙත් එන්න ඕනේ 4.2 ඉඳලා 5.1 නැත්නම් 5.2 වගේ වෙනකම් වෝල්ටේජ් එකක් එන්න ඕනේ පස්වෙනි පින් එකට හරිද මෙන්න මේ විදිහට තමයි අපි වෝල්ටේජ් ටික චෙක් කරන්නේ 6 වෙනි පින් එකට එනවා කෙලින්ම 4.2 වෝල්ටේජ් එක දැන් මගේ කතාවින්ද පොඩ්ඩක් ඒක එහෙට මෙහෙට වුණා ඉඳ පොඩ්ඩක් ඕගොල්ලෝ නැවත බලන්න පස්වෙනි පින් එක 5.1 වෙනකන් එන්න ඕනේ 4.8 ඉඳලා 4.2 ඉඳලා 6 වෙනි පින් එකට 4.2 වෝල්ටේජ් එකක් එන්න ඕනේ මෙන්න මේ විදිහට වෝල්ටේජ් ටික එනවා නම් අනිවාර්යයෙන්ම මේකේ IC එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ IC එක හොඳයි කියන තැනට එන්න මේවා වෝල්ටේජ් සහ GR වෙනස් වීමක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන ප්‍රශ්නයක් වෙනවා එතකොට අපි මේක ගලවලා බලන්න ඕනේ. එතකොට ගලවලා බැලුවට පස්සේ එන GR එක කොහොමද කියලා දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම යකින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධවත් වීඩියෝ එකක් ගේන්නම්.